මනුෂ්‍ය ගණය නියෝජනය කරන ඔබගේ ගති ලක්ෂණ අද අපි හඳුනා ගනිමු. හෙළ දැනුම පද්ධතිය අනුව සෑම මනුෂ්‍යයෙක්ම අඳුරට හෝ ආලෝකයට නොයයි. ආලෝකයටත් අඳුරටත් සම්බරව ජීවිතය ගෙන යයි. එසේ ජීවිතය ගත කරන ඔබ මනුෂ්‍ය ගණය නියෝජනය කරයි. සමාජයේ කොඳුනාරටිය ලෙසින් කටයුතු කරයි. පෘථිවිය වගේ ස්ථාවරයි. ප්‍රායෝගිකයි. විශ්වාසවන්තයි. වෙහෙසී වැඩ කරයි. සමාජයේ පදනම ගොඩනගෙන්නේ ඔයාලගෙන්. හොඳ නරක සම්බරව පවතින අරමුණු හා ඉලක්ක වෙනුවෙන් වෙහෙසී සැලසුම් කරයි. ඒ වෙනුවෙන් කල්පනාකාරීව ක්‍රියා කරයි. දත්ත තොරතුරු මත පදනම්ව තාර්කිකව තීරණ ගනී. ඕනෑම දෙයකට විසඳුම ඔයාලා ළඟ තියෙනවා. ප්‍රශ්න ගැටලු ප්‍රහේලිකා ලෙස දකි. ඔයාලගේ තියෙනවද බලන්න මේ ගති ලක්ෂණ. හොඳ නරක තේරුම් ගන්නා සිත. අවස්ථානුකූලව තීරණ ගැනීමේ හැකියාව. Tamanගේ වගේම අන් අයගේද වාසිය ගැන සැලකීම. සමාජශීලීව ජීවිතය ගොඩනගා ගැනීම. ආගම දර්ශනය අන්ධ ලෙස අනුගමනය නොකිරීම. පොරොන්දු වෙයි. ඒවා ඉෂ්ට කරන්නට බැඳී සිටි. ජීවිතය සමතුලිතව ගත කරන හොඳට හොඳ වගේම නරකට නරකින්න සලකයි. ඔයාලාට තියෙන අභියෝග විදියට සමාජ සම්මතයන්ට ගරු කරයි. වගකීම් ගැන හැඟීම්බර වෙයි. තාර්කික නිසා සමීප සබඳතාවලදී ගැටලු ඇතිවීම. ප්‍රායෝගිකත්වය හා ආරක්ෂාවට මුල් තැන දීම. නව අරමුණු වලට යෑමට නොහැකිවීම නිසා කලකිරීම. ඒ වගේමයි අමනුෂ්‍යයන් පෙනේ. ඔයාලටත් ඒ දේවල් දැනිලා ඇති. මනුෂ්‍ය ගණයටද අයත් නැකත් 9ක් වෙනවා. ඒ 9 මම 3 බැගින් මේ විදියට වෙන් කරන්නම්. උත්සාහයෙන් ජීවිතේ දිනන පිරිස. බෙරණ, පුවපල්, පුවසල යන නැකත් හිමි අය. ස්ථාවරත්වයට කැමති පිරිස. හෙරණ, උත්‍රපල්, උත්‍රසල යන නැකත් හිමි පිරිස. ආවේගශීලීව වැඩ කටයුතු කරන පිරිස. අද පුවපුටුප, උත්‍රපුටුප යන නැකත් හිමි පිරිස. මේ ලෙසින් මනුෂ්‍ය ගණය කියන්නේ දුර්වලතාවයක් නොවන බවත් එය තේරීමේ බලය තියෙන මනුෂ්‍ය ස්වභාවය කියලත් හෙළ දැනුම පද්ධතියට අනුව මේ විදියට පෙන්වලා දෙන්න පුළුවන්.